හරි ඉතින් අද ඕගොල්ලන්ට වීඩියෝ ටෙක් ස්ටෝර් එකෙන් ගන්න පුළුවන් ඩ්‍රෝන් තුනක් අරගෙන ඇවිල්ලා තියෙනවා. පළවෙනි ඩ්‍රෝන් එක විදියට මම ගෙනාවේ Empire Ultra කියන ඩ්‍රෝන් එක. මේ ඩ්‍රෝන් එකේ රිමෝට් එකේ ඩිස්ප්ලේ එකක් එනවා. මේක තමයි බජට් එකේ වැඩිම යන ඩ්‍රෝන් එක. කියන්නේ මේ වීඩියෝ එකේ බජට් එක වැඩිම ඩ්‍රෝන් එක තමයි මේක. මේකේ Empire Ultra තමයි ඩ්‍රෝන් එකේ නම. මේක M3 Max එක වගේම තමයි මේකේ වෙනසකට තියෙන්නේ. මේක රිමෝට් එකේ ඩිස්ප්ලේ එකක් එනවා. මේ ඕගොල්ලන්ට මේකට හම්බෙන දේවල් කතා කරොත් charging cable එක, popular guard වගේ user manual, extra powerless මේ ඔක්කොම හම්බ වෙනවා. අනිත් ඩ්‍රෝන් එකකට වගේම තමයි. දැන් මම ඉස්සර වගේ ඩ්‍රෝන් ගැන ගොඩාක් විස්තර කියන්න යන්නේ නැහැ. මොකද හැම ඩ්‍රෝන් එකකටම හම්බෙන්නේ එකම වගේ දේවල් ටිකක්. ඒ දේවල් ටික මම ඕගොල්ලොත් එක්ක ඕන තරම් කලින් වීඩියෝස් වල කතා කරලා තියෙනවා. ඒ වගේම මේකට 8GB memory card එකකුත් ඕගොල්ලන්ට free හම්බ වෙනවා. මේ තියෙන මේ ඩ්‍රෝන් එකේ රිමෝට් එක ඩ්‍රෝන් එක ගැන කතා කරන්න දෙයක් නැහැ. ඒක M3 Max ඩ්‍රෝන් එක වගේමයි. මම ඒක ගැන වීඩියෝ එකක් කරලා තියෙනවා මීට කලින්. මේක වෙනසකට තියෙන්නේ මේකේ ඩිස්ප්ලේ එකේ රිමෝට් එකේ ඩිස්ප්ලේ එකක් එනවා. එන්න මේ ඩිස්ප්ලේ එකෙන් ඕගොල්ලන්ට කැමරා එකේ ලයිව් රිව්යු එක බලා ගන්න පුළුවන් වෙනවා. මේකේ ප්‍රයිස් එක ගැන කතා කරොත් මේක රුපියල් 18000ක් වගේ වෙනවා. ඩිලිවරි දැන් චුට්ටක් ගාස්තු ඉඳ ගිහලා තියෙනවා මේ තෙල් ප්‍රශ්නෙත් එක්ක. පොඩි ඩිලිවරිත් එක්ක ඕගොල්ලන්ට 18500න් වගේ මේක ගන්න පුළුවන්. ඊට පස්සේ හැමෝම වගේ හැමදාම ඉල්ලන GT3 ඩ්‍රෝන් එකත් ඔන්න ආයෙත් ගෙනාවා. මේක රීස්ටෝක් කරලා තමයි අපි තියෙන්නේ. මේක 12000ක් වගේ වෙනවා. ඩිලිවරිත් එක්ක ඕගොල්ලන්ට 12500න් වගේ ගන්න පුළුවන් මේ ඩ්‍රෝන් එක. මේ ඩ්‍රෝන් එකේ තමයි බජට් එකට තියෙන හොඳම ඩ්‍රෝන් එක විදියට කියන්න පුළුවන්. මොකද අඩුවටම තියෙන්නේ මේ ඩ්‍රෝන් එකේ මේ IE88 එක තියෙනවා අපේ ස්ටෝක් ඇවිත්. ඒකත් මේ වීඩියෝ එකේ මම ගෙනාවා. අඩුවටම ගන්න හොඳ ඩ්‍රෝන් එකක් නම් GT3 එක තමයි හොඳ. මොකද මේකේ බ්‍රස් මෝඩ් තිබ්බත් මේකේ ගාඩ් එක නිසා මේ බ්‍රස් මෝඩ් වලට මොකුත් වෙන්නේ නැති නිසා ටික කාලයක් පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. ඕගොල්ලන්ට මේක පර්චේස් කරන්න ඕන නම් පල්ලෙහා තියෙන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා එහෙම නැත්නම් කෝල් එකක් දීලා මේක ඕගොල්ලන්ගේ ගෙදරම ගෙන්වා ගන්න පුළුවන්. කැෂ් ඔන් ඩෙලිවරි පහසුකම අපි දීලා තියෙනවා. ඒක ඇත්ත ඕගොල්ලන්ට දවස් දෙකක් තුනක් ඇතුළත මේක ඕගොල්ලන්ගේ ගෙදරම ගෙන්වා ගන්න පුළුවන්. GT3 ඩ්‍රෝන් එකේ ප්‍රයිස් එක මම ඕගොල්ලන්ට ආයෙත් කියනවා 12000ක් වෙනවා. Empire Ultra ඩ්‍රෝන් එකේ ප්‍රයිස් එක 18000ක් වෙනවා. මේ හැම එකටම ඩෙලිවරි ඇඩ් වෙද්දී රුපියල් 500ක් වගේ ඇඩ් කරනවා. මොකද දැන් තෙල් ප්‍රශ්නෙත් එක්ක හින්දා මේක මේ චුට්ටක් ප්‍රයිස් වැඩි වෙලා තියෙනවා. අපි ගාව මීට වඩා ඩ්‍රෝන් තියෙනවා. අද වීඩියෝ එකේ මම ඕගොල්ලන්ට ගෙනලා තියෙන ඩ්‍රෝන් තුනක් විතරයි. GT3 එකයි, Empire Ultra එකයි, ඊට පස්සේ ආයි මම ඕගොල්ලන්ට ගෙනාවා E88 එකයි, E99 එකයි. මේ ඩ්‍රෝන් එක ගොඩ කාලයකට පස්සේ තමයි අපේ ස්ටොක් ඇවිත් තියෙන්නේ. මේ ඩ්‍රෝන් එක ටිකක් පාවිච්චි කරන්න පුළුවන් කාලේ ගොඩක් අඩුයි. මොකද මේ ඇත්ත කියලා විකුණන එක හොඳයි. මොකද මේ ඩ්‍රෝන් එකේ මෝටර්ස් කොහේ හරි වැදුනොත් තමයි අවුලක් තියෙන්නේ. මේ GT3 එකෙත් කොහේ හරි වැදුනොත් මෝටර්ස් කැඩෙනවා. ඒ කියන්නේ පිච්චෙනවා. හැබැයි මේක මේ ගාඩ් එකකින් හින්දා මේකේ මෝටර්ස් වල මුකුත් වෙන්නේ නැහැ. හැබැයි E88 එකේ ගාඩ්ස් එක ආවට මේකේ ප්‍රොපෙලර්ස් කොහේ හරි වැදුනහම මෝටර් එක අනිවාර්යෙන් ඩැමේජ් වෙනවා. ඩැමේජ් වුණාම ඕගොල්ලන්ට මෝටර් කල්ලි රීප්ලේස් කර ගැනීමේ හැකියාව තියෙනවා. මම නම් ඕගොල්ලන්ට රෙකමන්ඩ් කරන්නේ බ්‍රස්ලස් ඩ්‍රෝන් එකක් ගන්න කියලා. මේ ඔක්කොම බ්‍රස් මෝටර් ඩ්‍රෝන් Empire Ultra එක නම් ඕගොල්ලන්ට බ්‍රස්ලස් තමයි බලා ගන්න පුළුවන්. මේක නම් ඕගොල්ලන්ට ගොඩක් කල් යූස් කරන්න පුළුවන්. M3 Max ඩ්‍රෝන් එකත් බ්‍රස්ලස් ඒකත් 14000ක් වගේ වෙනවා. ඒකත් ඕගොල්ලන්ට ගොඩ කාලයක් පාවිච්චි කරගන්න පුළුවන්. මේ තියෙන E88 ඩ්‍රෝන් එක මේක ඕගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. කියන්නේ ඩ්‍රෝන් එක ගත්තොත් හොඳයි. හැබැයි මේක ඩ්‍රෝන් එකේ අවුලකට තියෙන අර මෝටර් ප්‍රශ්නේ තමයි. මෝටර් කොහේ හරි වැදුනොත් අනිවාර්යෙන් ඩැමේජ් වෙනවා. ඕගොල්ලන්ට අලුතෙන් මෝටර්ස් ආයෙ රීප්ලේස් කරන්න පුළුවන්. මේ හැම එකකටම ඩ්‍රෝන් පාර්ට්ස් ඕගොල්ලන්ට දරාස් එකේ සහ AliExpress එකේ බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වලින් ඕගොල්ලන්ට මේක මොකක් හරි රිපෙයාර් එකක් ආවොත් කරගන්න පුළුවන්. අද වීඩියෝ එකකින් ඉතින් මෙන්න මේ ඩ්‍රෝන් තුන තමයි ගෙනාවේ. තව ඩ්‍රෝන් අපි ගාව තියෙනවා. මම ඕගොල්ලන්ට අන්තිමට කියන්නේ ඕගොල්ලෝ ඩ්‍රෝන් එකක් ගන්න නම් මේ ඩ්‍රෝන් එකත් ඕගොල්ලෝ පුරුදු වෙන්න වගේ හොඳයි. හැබැයි ඕගොල්ලෝ බ්‍රස්ලස් මෝඩ් ඩ්‍රෝන් එකට යනවා නම් ඕගොල්ලන්ට ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් ඉතින් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු.